ඕනේ කියලා එලිපන් ට්‍රාන්සිට් හෝම් එකක්. කියන්නේ එක්තරා කාලයක් විතරක් මේගොල්ලෝ මෙතන යනවා. අපි අර ඉන්නේ කැලේ. බොහෝ වෙලාවට ඉන්නේ කැලේ. මේකේ කරන මේක concept එක මේක ලෝක පළවෙනි concept එක මේ වගේ ආපු ඩොක්ටර් අතපත්තු තමයි ගෙනාවේ ඒක. මේකෙදි වෙන්නේ කොහේ හරි ඉන්න කැලේක අනාථ වෙච්ච පැටියෙක් ගේනවා මෙතෙන්ට. ගෙනල්ලා එයා తాවකාලිකව හදනවා වයිල්ඩ් වෙන විදිහට. කියන්නේ නැවත රීලොකේට් කරන්න කැලේට යවන්න පුළුවන් විදිහට වයිල්ඩ් කරන්න පුළුවන් විදිහට එයා හදනවා අවස්ථා 3-4කදී වගේ අර විදිහට කිරි දීලා ඒගොල්ලොන්ගේ අර බොඩි කන්ඩිෂන් එක චෙක් කරලා මෙල් නියුට්‍රිෂන් නම් ඒ තත්ත්ව හදලා පණු රෝග එහෙම තියෙනවා නම් හැබැයි එයා අපි අනිවාර්යයෙන්ම කැලේට දාන්න ඕනේ. මෙතන තියෙන එකම විශේෂත්වය තමයි ඒගොල්ලන්ට අම්මෙක් තාත්තෙක් නැහැ. ලර්නින් ඇන්ඩ් එක්ස්පීරියන්ස් කියන එක ගන්න තියෙන්නේ මෙතනම ඉඳගෙන තමයි. මුල් කාලේ ඉන්න ආපු වලින්ට එක අම්මා තාත්තා වුණේ මේකේ ඉන්න නිලධාරී. ඒගොල්ලෝ තමයි මඩ ගහගන්නේ. ඒක මේක 1994 වගේ හදපු එකක්. ඉතින් ටික මේ concept එක ගොඩක් සාර්ථක වුණා. ඒක ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි අර නාමල් ඉන්නේ. නාමල් ගේනකොට මැරිච්ච මලකුණක් වගේ ගෙනල්ලා ඊට පස්සේ එයාව ඔපරේෂන් කරලා ඔය කකුලක් දාලා දැන් මෙයා ඉන්නවා. නමුත් මේ වගේ සත්තු එතිකලි මෙහෙම හිටියට ඒක සදාචාරාත්මක අපි ගාව හිටියට මේ වගේ සත්තු ඕනේ නෑ ලෝකෙට. ඒගොල්ලෝ නැති වුණාට කමක් නෑ. කියන්නේ ඒක වෙන බරක්. හැබැයි පරිශ්‍රණයක් විදිහට එයා සාර්ථක සතෙක්. ඒ කියන්නේ අපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාර්ථකත්වය පෙන්වන්න තියෙන අවස්ථාවක්. හැබැයි එයාගේ කකුලක් නෑ. කකුලක් නැති වුණාට එයා දැන් ජීවත් වෙනවා. එයාට බොරු කකුලක් දාලා ඉන්නවා. එයාගේ කකුල කොහොමද නැති වුනේ? එයාගේ කකුල ස්නේහ එකක් ට්‍රැප් වෙලා. ඒ කියන්නේ මේ උපතින්ම මේ පොඩි මේකක් වෙලා කුණු වෙලා ගිහිල්ලා තමයි තිබුණේ එහෙම. ඉතින් මේ විදිහට ගෙනල්ලා මුලින් අලි 4 දෙනෙක් 5 දෙනෙක් ගෙනල්ලා දැන් එතන අලි 60ක් විතර දැක්කා. මේක දැක්කම හරි ලස්සනයි. ගොඩක් පැටව ඉන්නවා, සෙල්ලම් කරනවා, ඒ වගේ ඒවා. හැබැයි ඒක කිසිම ලස්සනක් නෑ. ඒ ඔයාලට දකින්න මේ පුංචි දර්ශනය ඇතුලේ මහා කටුක කතාවක් තියෙනවා. ඕක ඔය මුළු ලංකාවේම එක තැන්වල 60ක ලංකාවේ ව්‍යාප්ත වෙලා ඉන්නවා වියලි කලාපේ අලි. ඒ වියලි කලාපේ පුරාම ව්‍යාප්ත වෙලා ඉන්න පැටවුන්ගේ අම්මලාගේ පැටව තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ලොකු වියදමක් යන දවසට ලක්ෂ ගාණක වියදමක් යනවා. සහ මේගොල්ලෝ ආයෙ කැලේට දානවා. කැලේට දානකොට අර පෙර පුරුදු තත්ත්වයක් නැහැ. එතකොට අපිට මේගොල්ලෝ පුළුවන් තරම් මිනිමම් ඩිස්ටර්බන්සස් මිනිස්සුන්ගෙන් ඈත් කර ගන්නවා නේ. ඒක නිසා හැමතිස්සෙම කිරි දුන්නට පස්සේ ආයෙ කැලේට ගෙනිහින් දානවා. එතන පට් කට්ටිය බලා ගන්නවා, ආයෙ ගේනවා. මොනවා හරි බොඩි කන්ඩිෂන් වල අවුලක් නම් ලෙඩ රෝග තියෙනවා නම් එතන මෙතන වෙටින් ෆැසිලිටිස් තියෙනවා. මේක හොස්පිටල් එකක්. මෙතන ඩොක්ටර්ස්ලා ඉන්නවා. මෙතන ලොකු සර්විස් එකක් වෙනවා. අර විදියට කිරි දෙනවා. කිරි වේල් 6ක් විතර දවසට දෙන්න ඕනි. ඉතින් සාහන ලොකු වියදමක් කරලා ආයි වයිල්ඩ් කරනකොට ඒ සත්තු හරියටම ඔරිජිනල් වයිල්ඩ් සත්තු නෙවෙයි. පොඩි ඇට්‍රැක්ෂන් තියෙනවා මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ වෙලාවට මේගොල්ලන්ට ලං කරගන්න බෑ. ඒකට අපිට කෝටුවක් පාවිච්චි කරලා ගහන්න වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. සාර ඔයාලා දකින්න ඉතින් පැලඩ් එකක් කනවා. ඉතින් ඒ වගේ ආවට පස්සේදී පොඩි කෘතිම ආහාර වලට වගේ දේවල් වලට පුරුදු වෙනවා. අම්මගේ කිරි නෑ, අම්මගේ ආදරේ නෑ, රැකවරණේ නෑ. ඒගොල්ලෝ ඔක්කොම අත්දැකීම් සහ ඒගොල්ලෝගේ පළපුරුදු ගන්නේ එතන ඉන්න වැඩිමල් කට්ටියකින් තමයි. ඉතින් ඒගොල්ලෝ වයිල්ඩ් හර්ඩ් එකකට ගිහිල්ලා කියන්නේ කැලේ ගෲප් එකකට ගිහිල්ලා ආයි සෙට් වුණොත් හරි. එහෙම නැත්නම් ඒගොල්ලෝ තනියෙන් ඉන්නවා. සමහර පිරිමි සත්තු පිටට යනවා. ඔය වගේ ගොඩාක් ලොකු කතන්දරයක් මේක ඇතුළේ වෙනවා. මේකේ අවසාන කතන්දරේ තමයි ලංකාවේ හියුමන් එලිෆන්ට් කන්ෆ්ලික්ට් එකේ නැත්නම් අලි මිනිස් ගැටුමේ ස්වභාවය මනින්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් තමයි මේ තියෙන්නේ. මේක දැක්කම කාටවත් සතුටු හිතුණාට උඩ පැන්නට බෝලගෙඩි වගේ පැටව හිටියට ඒක කිසිම සතුටක් තියෙන කතාවක් නෙවෙයි. අතිශයින්ම දුක්ඛිත මේ කනගාටුදායක කතාවක්. කවදා හරි ඔය ලංකාවේ මාරි පැටව ටික මෙතෙන්ට එනවා. ඒක ස්ථිරයි. මොකද මේ ඔය අවිධිමත් සංවර්ධන සැලසුම් තිබිච්ච රජවල් සහ වර්තමාන රජයේ පවා ගන්න තීන්දුව తీරන වැරදි තීන්දුව తీරනත් එක්ක මේක වෙනවා. මේක මේගොල්ලන්ට නවත්තන්න උවමනාවක් නෑ වගේ එකක් තමයි පේන්නේ වර්තමානයේත්. අතීතේ කොහොමත් තිබුණේ නෑ. වර්තමානයේ කියලා ලොකු වෙනසක් අපට පේන්නේ නෑ. ඉතින් සිද්ධ වෙන දේවල් අපි දන්නේ නැහැ මොකක්ද කියලා. අවසානයේදී වෙන්නේ ආසියාව අලි ඉන්නවා 4 දෙනෙක්. 4 දෙනාගෙන් ලංකාවේ ඉන්න එලිෆන්ට් මැක්සිමස් කියන අර උපවිශේෂයේ ලෝකේ ඉන්න ලස්සනම අලියා ඉන්න මෙහි. එයා දැන් වඳ වෙලා යනවා. වර්ෂයකට අලි සාමාන්‍යයෙන් 400ක් විතර මැරෙනවා. මම අනිවාර්යයෙන්ම කියනවා මේ අවුරුදු අලි 500ක් මැරෙනවා. ඉතින් ඒක එහෙම තමයි. ඒකේ කොච්චර හීල්ලුවක් මොක කරුවත් වැරදි ක්‍රියාමාර්ග වලට ගියොත් අපිට ඒක තමයි වෙන්නේ. ඉතින් මේක තමයි අංක 1 ලංකාවේ තියෙන ටුවරිසම් වල අංක 1 ආර්ථිකය. උඩවල ජාතික වනෝද්‍යාන ගත්තොත් එහෙනම් ජාතික වනෝද්‍යානයේ දකුණු පැත්ත මේ පැත්ත සම්පූර්ණ ශාස්ත්‍රීයයි. හෝම් ස්ටේ 500ක් විතර තියෙනවා. ග්‍රෑන්ඩ් ටයිප් එකේ හෝටල් තියෙනවා. ජීප් තියෙනවා, සෆාරි ජීප් තියෙනවා. ඒ ඔක්කොම සංවර්ධිතයි. මේ පාකයෙන් ඈත වලට S2කට පේන ඈත ගත්තොත් එහෙම එකෙන් පෙහා පැත්තේ තියෙන හම්බෙගමුව, බලහරුව, රත බලාගම, කල්තොට, වේලිය, ඒ කියන ගම්මාන ඒවා සම්පූර්ණයෙන් දවල් දවසේම නිස්කලංකව තිබුණාට රැට කම්ප්ලීට් එකක් එක තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ පෞල් ජීවිත අනාතයි, සිවිල් ජන ජීවිත සම්පූර්ණ වෙනස්. කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙන්නේ. මේකේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, සමාජීය ප්‍රශ්නයක් තියෙනවා, පාරිසරික ප්‍රශ්නයක් තියෙනවා. මේක බැලන්ස් කරලා විසඳන්න ඕනි. එක පැත්තක් හරි ගියාට අනිත් පැත්ත බැලන්ස් වුනේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් අපිට විසඳන්න බෑ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින්
මෙතනින් දැන් සතුටු වෙලා යන්නේ වාලේ ළඟට උඩෝල ජාතික වනෝද්‍යානයට මේ අලි ගිනිහිල්ලා දාන්නේ උඩෝල ජාතික වනෝද්‍යානයට. ඒක ඇතුළට ඔයාලට යනකොට සුන්දර දර්ශනයක් එතනත් නැහැ. නමුත් මම කැලෑව ඇතුළට යන නිසා මම ඒක කියන්නේ නැහැ. ඒකේ හැම ජාතියම සත්තු ඉන්නවනේ. උඩෝල ජාතික වනෝද්‍යානයේ වලස්සු නැතුව අනිත් හැම සතෙක්ම ජීවත් වෙන පරිසර පද්ධතියක්. හැබැයි ඔයාලට ගියාට පස්සේ තේරෙයි මේකේ මුකුත් කන්න නැහැ වගේ කියලා. ඒව වැඩි හිතන්න යන්න එපා. ඒක ඇත්ත ඒක කන්න නැහැ. මිනිස්සු ඒක ආයි ඒක සුපෝෂණ ක්‍රියාවලියකට රාජ්‍ය මැදිහත් වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ ලොකුවට. ඉතින් එතන ගියාම මේ අලි අවුරුද්දකට 15ක් 20ක් විතර කැලේට දානවා. එතනත් ඉන්නවා අලි 2000ක් විතර අපි අඳුරගත්ත. ඒ 2000යි මේ 15යි ඔය විදිහට හොම එකතු වෙලා දැන් 200 ගාණක් දාලා තියෙනවා. ඒගොල්ලෝ අතර ඝට්ටනයක් තියෙන්න ඕනි. ඒක කන්න නැහැ, බොන්න නැහැ. ඉතින් ඒ අලින්ට පිටට එහෙට මෙහෙට යන්න ඕනි. මේ වෙද්දි කොරිඩෝ ඇහිරිලා, මං කඩවල් ඇහිරිලා. ඉතින් මේක අර දකින්න දර්ශනයට වඩා දුක්ඛිත දර්ශනයක් තියෙනවා.